ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ඒත් එක්කම මගේ පුංචි රටේ හැමෝටම ශ්‍රී දළදා සමිඳු පිහිට ආරක්ෂාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් මගේ රටේ ඉන්න හැමෝටම ගොඩාක්ම වැදගත් වෙන පුංචි වීඩියෝ එකක් අරන් තමයි මං අද ආවේ. පහුගිය දවස්වල වැහැපු වැස්ස අපි හැමෝටම අඩු වැඩි වශයෙන් ලැබුණානේ. ඉතින් මේ අපි කොයි කාගෙත් ගෙවල් මේ දවස්වල හරි අමුතු පුස් ගඳක් එන්න පටන් අරන් තියෙනවා. ඒත් එක්කම අවට වටපිටාව මඩ පිරීලා හරි ගඳයි. ඉතින් දැන් අපි හැමෝම ගෙවල් දොරවල් අස්පස් කරන ගමන් ඉන්නේ. ගෙදර අස්පස් කරලා ඉවර වුණාට පස්සේ ටිකක් සුවඳ වෙන්න කඩේ තියෙන යා ප්‍රශ්න ගේන්න ඕනි වෙන්නේ නැහැ. ගෙදරම තියෙන පුංචි දෙයකින් මුළු ගෙදරම සුවඳ විහිදෙන දෙයක් හදාගන්න පුළුවන්. ඉතින් මම ඒක තමයි අද ඔයාලට ගෙනාවේ. ඔන්න බලන්නකෝ මේකට මට ලොකු දෙයක් ඕන වුන්නේ නැහැ. මේ භාජනයට මම බේකින් සෝඩා චුට්ටක් දාලා කන්ෆර්ට් මූඩියෙන් එකක් දැම්මා. ඒක කලවම් කරා එච්චරයි. ඔයාලා මං කියනවට මේක කරලා බලන්නකෝ. පුදුම සුවඳක් එන්නේ. ඉතින් මං ඊට පස්සේ මේක මංගාව කිචන් එකේ තියෙන පොඩි සුකුරුත්තමක් තියෙන ඔය රතු පාට ඒකට පුරව ගන්නවා. ඔයාලා දකින්න ඇතිනේ ඒකේ උඩ කොටසේ සිදුරු තිබුණා. ඉතින් මම මේකට මේවා පුරවලා මේකේ මූඩියක් තියෙනවා. ඒක වහලා තිබ්බහම මේකේ සුවඳ ඒ අවට හොඳට පැතිරෙනවා. ඉතින් ඔන්න මේ සුකුරුත්තම නෑ කියලා ඔයා මේ වැඩේ අතාරින්න එපා. එන්නකො මාත් එක්ක මං කියලා දෙන්නම් හරි අපූරු ලස්සන දෙයක්. ඔයාට පුළුවන් මේ හදාගත්ත දේවල් ඔයා ගාව තියෙන මොකක් හරි භාජනයකට පෝසිලෙන් එකකට හරි දාලා මේ කොයිල් පේපර් එකක් අරන් ඒකේ කට වහන්න. ඉතින් කොයිල් පේපරුත් නෑ කියමුකෝ. ඔයාට පුළුවන් මේක ඕපන් තියන්නත්. ඉතින් එතකොටත් පුදුම සුවඳක් එනවා. මං ඉතින් අර චුට්ටක් ලස්සන කරගන්න අදහසකුත් එක්ක තමයි මේ කොයිල් පේපර් එකකින් කවර් කරලා ඒක සිදුරු කරන්නේ. ඉතින් අර යෝගට් මේ කප්පල එන්නේ ඒ කොයිල් පේපර් කෑල්ලකුත් ඔයාලට මේකට පාවිච්චි කරගන්න පුළුවන්. බලන්නකෝ ඉතින් මේ වගේ දෙයක් හදලා අපේ ජනේලේ කර්ටන් එකට එහා පැත්තෙන් වගේ මේක තියලා තිබ්බොත් එහෙම මේ ගෙදර සුවඳත් වෙනවා. ඔය පොඩි බබාලට අදින්න බැරි තැනකින් තියාගන්නත් පුළුවන් නේ. ඔයාලා ගාවත් ඇතිනේ ඔය මේ ස්ක්‍රබ් එහෙම පාවිච්චි කරපු ඩප්පි එහෙම මොනවා හරි ඒ වගේ පොඩි ඩප්පියක් මොකක් හරි අරගෙන ඒකට පුළුන් ටිකක් දාලා බේකින් අයිටම් කරන කෙනෙක් නම් ඔයා ගාව එසෙන්ස් ඇතිනේ. ඔයාලා දන්නවනේ එසෙන්ස් හරි සුවඳයි කියලා නේද? පුළුන් වලට එසෙන්ස් චුට්ටක් දාලා මේකත් ඔයාලට තියලා තියන්න පුළුවන්. ඔන්න අඩුම වියදමකින් තව එයා ප්‍රශ්නයක්වත් හදමුකෝ අපි නේද? මට මේකට ඕන උනේ දෙහි ගෙඩියක්. කරාඹු නැටි ටිකක්, කුරුඳු පොතු ටිකක්. බලන්නකෝ මම මොනවාද කරන්නේ කියලා. දෙහි පෙති ටිකක් කපලා දාලා කුරුඳු පොතු ටිකක් එතකොට කරාඹු නැටි ටිකක් මේකට දාලා වතුර දාලා මම මේක හොඳට රත් කරනවා. මේක වහලා නෙමෙයි මේ අපි ලිපේ තියලා රත් කරනකොට මේ ජල වාෂ්ප ගේ පුරාම යනවනේ. ඔයාලා දන්නවනේ මේ කුළුබඩු වර්ග හරි සුවඳයි කියලා. ඉතින් අර ගෙදර තියෙන අමුතු පුස් ගඳ එහෙම මේ වාෂ්ප යනවත් එක්ක නැති වෙලා යනවා. ඔයාට මේක හොඳටම රත් කරලා ඊට පස්සේ හොඳටම නිමෙන්න තියලා පෙරලා අරගෙන පරණ මේ ඔය ස්ප්‍රේ බොටල් එකකට දාලා පාවිච්චි කරගන්න පුළුවන්. ඔයාගේ කවුන්ටර් টොප් එක එහෙම පිරිසිදු කරන්න. එතකොට ඔන්න මැස්සෝ එන එකත් ඔයාට වළක්ව ගන්න පුළුවන්. මේකේ තව ඉතුරු වෙලා පෙරලා ඉතුරු වුණ ටික අපිට සින්ක් එකට දාලා සින්ක් එක පිරිසිදු කරගන්නත් පුළුවන්. ඔන්න ඉතින් ගෙදර සුවඳ වෙන්න අර බේකින් සෝඩා එකට කන්ෆර්ට් දාලා හදාගත්ත එක මගේ කිචන් එකේ තියලා තියෙන විදිහ තමයි ඔය. මං ඉතින් ඔයාලට ආදරණීය ඉල්ලීමක් කරනවා. මගේ වීඩියෝ එක හොඳයි හිතුනොත් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. මං ආයෙත් ළඟදි දවසක මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් ඒත් එක්කම මට ආදරණීය කමෙන්ට් ලියන ඔයාලට කියන්නේ පුළුවන් නම් මේක හදලා මට කමෙන්ට් එකක් දාන්න. නැත්නම් ඉතින් කමක් නැහැ ලයික් එකක් හරි දාගෙන යන්න.
ඔයාලට ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන සුබ දවස් කීපයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදට මං යනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාලට.